ලෝකේ ඉන්න හොඳම අම්මා මගේ අම්මා. අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපිව අත් නොහැර අපේ ළඟින්ම ඉන්නේ අම්මා. අපි වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කරන අම්මාගේ ආදරය කොයි තරම් ගැඹුරුද කියලා තේරුම් ගන්න අපි පොඩි ආදරණීය වැඩක් කරා. මේ වැඩේට අපි MS පවුලේ සාමාජිකාවන් 4 දෙනෙකුගෙන් හා ඔවුන්ගේ අම්මාවරුන්ගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. අපි බලමු එයාලා ඒවට උත්තර දුන්නේ කොහොමද කියලා. අම්මා ඔයාගේ බඩගිනි නිවලා එක දවසක් හරි බඩගින්නේ ඉන්නවා දැකලා තියෙ නම් අඩියක් ඉස්සරහට යන්න. අම්මා ඔයා වෙනුවෙන් නිදිමරපු රැයක් තියේ නම් අඩියක් ඉස්සරහට යන්න. අම්මා ඔයාට ඇඳුමක් අරන් දීලා තියේ නම් අඩියක් ඉස්සරහට යන්න. අම්මා ඔයා වෙනුවෙන් එක දවසක් හරි අඬලා තියේ නම් තව අඩියක් ඉස්සරහට යන්න. ඔයාට අසනීප වුණාම ඔයා ගාවින් අම්මා හිටියනම් අඩියක් ඉස්සරහට යන්න. ප්‍රශ්නයක් වුණාම අම්මා ඔයා ළඟ හිටියනම් අඩියක් ඉස්සරහට යන්න. අපිත් එක්ක ඒ මතකය බෙදාගන්න කැමතිද? අම්මා ගොඩාක් නිදිමරලා තියෙනවා. මොකද මට නිින්ද ගියොත් මට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. මං නයිට් කරන දවසට අම්මා ගොඩක් ඇහැරලා ඉන්නවා. මේ ලෝකේ ඉන්න හොඳම අම්මා මගේ අම්මා. තමන්ගේ දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙකුට ලෝකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. අම්මා කියන්නෙම එහෙම අසීමිත කැපකිරීම් කරන කෙනෙක්. මේ අම්මාවරුන්ගේ දිනයේ රැයක් දහවලක් නොමැතිව දරුවන් වෙනුවෙන් කැපවන සුවහසක් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා.